ගයිස් ඔයගොල්ලෝ අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්න අලුත් මලුත් ගේම් එකක් ගහන්න. අද අපි ගහන්නේ කාර් සිමියුලේටර් ඉන්දියන් ගේම් කියන ගේම් එක. බලමු ඉතින්. ඔය පෙන්නනවා වගේම ලැම්බෝගිනි එකක් තමයි අපිට හම්බෙන්නේ. තියන්නේ අපේ ලැම්බෝගිනි අඩ බලමු 8000යි තියන්නේ. gold කරොත් bronze nickel silver this is only for VIP. මේක ඕෆ්ලයින් ගේම් එකක් හරිද බා? හරිද? මේක ඕෆ්ලයින් ගේම් එකක්. මං ඉස්සෙල්ලා ඩේටා ඔන් කරන් හිටියේ. ඒක අර යටින් මොකද්ද දෙමළ මගුලක් ආවා. අඩු සල්ලි ගොඩ මේ පැත්තේ. මෙච්චර සල්ලි තියාගෙන මට දෙන්න 8000යි. අපි ලයිට් එකක් VIP කට්ටියට විතරයිලු. ඒ වසා දාන්න ඩ්‍රයිවිං පාරකට යන්න. කොහොමද එළියට එන විදිය? හැබැයි ඔතනින් නතර වෙනවා. බලපන්කෝ ඒක එළියට එන විදියට පෙන්වනවා නම් කොච්චර හොඳද බං. මට ඔය එක ගහද්දි මතක් වෙන්නේ බං GTA 5. හරිද? එයාගේ කියන්නේ දේවල් ටිකක් ඒක හා සමාන දේවල් ටිකක් තියෙනවා. මම හැබැයි බං ඩ්‍රයිවිං මෙච්චර හොඳ නැති ඉන්න මගේ ඔය තවඩේ හප්ප ගන්න. මම හැබැයි හප්ප ගන්න. අපි නීතියට එකඟ වෙලා ලයිට් එක මාරු වෙන ගයිමු ඉතින්. ඔළුව හැරිච්ච තේ යන්නේ. බලමු කන්දක් නගින්න. අම්මට මේ ඉවන් ඩැමේජ් වෙනවා. හැබැයි තාම ඩැමේජ් උනේ නැහැ. අඩෝ බලපන් ඒ ලකි හයිද බං මම යන්නේ රෝං සයිඩ්. මට ඩ්‍රයිවිං එච්චර හොඳට බෑ. අර ආපහු රෝං සයිඩ් ගියා. හරිද? රෝං සයිඩ් ගියේ නැත්තම් මං ගිහලා යන ගමන්. අපි එහෙනම් චැලෙන්ජ් දෙක තුනකට යමු. නේද? පාකෝ ආඩෝ ලේසි නෑනේ. ඕහෝ පටන් ගත්ත ගමන් බලගන්නකො. මට මේක එච්චර හොඳට බෑ. අර බං වෙන ගන්නවනේ ඉතින්. මොකද මම උනේ? යන්න බැරුව නතර වුණානේ මම එකපාරට. අයියෝ
වෙලාවට චැලෙන්ජස් වලදී මේ හෙල්ත් එක යන්නේ නැහැ මේකේ. අඩෝ අතු මැද්දෙන් යන්න දෙන්නේ ඒකයි මේ හිර වෙන්නේ. අර අත්තක හිර වුණේ එතන ඉස්සෙල්ලා. අපෝ ෆිනිෂ් එකට ආවා නේ මේ මං යන්න. පන්දා කමන්නේ thank you. තවත් එකක් කමන්නේ ඒකත් පුළුවන්. ටයිම් ට්‍රයල් එක easy game. මට ගම් මේ වීඩියෝ දාන්න පොරක්කුනේ ෆෝන් එක කැඩලා තිබ්බේ බා. ඒක ඔන්නේ ඩිස්ප්ලේ ගිහලා තිබ්බේ. දැන් හදාගත්ත ගමන් වීඩියෝ එකක් දාන්න පටන් ගත්තා. What the fuck? You are finished. Great job. අඩෝ පිටිපස්සේ ඇඹිලානේ. පිටිපස්සේ ඇදිලා තියෙන පාරට ඇඹිලා බං මේ ඉස්සරහා. කොහෙද බං උල ගියේ? උල ගියේ ඒ අඩෝ කාර් එක මාව දාලා යනවා. කක්කාරි වෙලා. හරි බං. අපි ඒක හදාගෙන ආවා. ඇම්බුලන්ස් එක. මේදී නේද? හරිද ඒක හදන් ඉද්දී තමයි ඔන්න අකරසක් දුන්නේ. අඩෝ ජෙම් එක. ගන්න එක. අඩෝ ඔබ බ්‍රේක් ගන්න හොඳයි. ඒක ඕනේ නැද්ද ගන්න? නෑ මොකුත් තුන්නේ. පොලිසියෙන් තියනවා පික්මන්ට යනවා. කවන්නේ නැත්නම් ඕන් සයිඩ් නෙවෙයි ඉතින්. අම්මට උඩුගේ බ්‍රේක් එක. අන්න ඉතින් ගිහලා යන්නේ. පිටිපස්සෙන් ඉස්සෙනවද? ඒක හෑන්ඩ් බ්‍රේක් ගහපුවම තෙච්චර. එන්නේ. අඩෝ මේ කාර් එකට එච්චර පවර් එකක් තියනවද? පේහානගරට ගිහිල්වලු. නගරයක් දිගන්නේ. ඕහෝ. ජෙම් එක. ජෙම් එක ගන්න බැරිද? ගත්තා. එහෙනම් අපි යමුකෝ එහා පැත්ත නගරෙට. මේ කාර් විතරක් දන්නේ නැහැ මන් තියෙන්නේ. ඕහෝ. බ්‍රේක් එක වදින්නේ මොන වෙලාවද? ආයෙත් මේ යම්බුණා. උලක් ගෙදර ගිහිල්ලා.
ආයෙත් රෝන් සයිඩ් දැම්ම නේද මෝඩයා වගේ. U-turn මන්ට කැපෙමු. මන්ට මේකෙන් පොලිසිය වන්න නැද්ද දන්නේ නැහැ. ටැක්සි කාරයෙක් ආතල් එකටත් එක්ක අර කන්ද මුදුනට ගිහිල්ලා බලමු. මක්කෑයි වෙන්නේ කියලා. අම්මට සුපිරිය. තව ටික වෙලාවකින් රිපෙයාර් කරන්න වෙයි. මෙතනින් එළියට යන්න. මම එක්ස්පීරියන්ස් එකෙන් නෙමෙයි බං ගහන්නේ. ඔළුව හැරිච්ච අතේ යනවා. ඔළුව නේ මේකේ මූණ. කාර් එකේ. නඩු දැයිද්දම්. ඒකත් හොඳයි ඈ. පොලිස් කාර්යය කොච්චර හැපුවත් ගාණක්වත් නෑ. බාන පොඩ්ඩක් වැඩි. දඩ ගහයිද දන්නේ පාර මැද්ද නැතුව කියලා. අඩෝ බුෂ් එකට උඩ යනවා. ඩබල් සිග්නල් දාන්න තියන්නේ නැද්ද දන්නේ. අඩෝ මේක මැප් එක පෙන්වන්නේ නැහැ නේද? මම මේ වෙලේ මැප් එක පෙන්වන්නේ නැහැ. මේක උඩරින් මේක ටෙස්ට් කරලා බලන්න. එක ඕනේ. අයියෝ ඒ කමර්ෂල් බ්‍රේක් එකක් කියලා බොරුවට හැමලේ වෙන්නේ. දැන් මට ආව රෝන් සයිඩ් දාන්නද කියන්නේ බා. ආනේ බයි තියාගෙන ඈ. ආයෙත් රෑ වුණා. ඒකේ කාර් එක පදින හින්දාද කොහෙද දවසත් ඉක්මනට යනවා. අපිත් ඉක්මනට යනවා. හැබැයි මං ඇත්ත ලෝකෙ මෙහෙම ගිහලා අප්පුවොත් සල්ලි කැලේ. ලයිසන් එක දෙයි කනට. දැන් තා චුට්ටකින් රිපෙයාර් කරන්න වෙයි ඈ. මම බලනවා තව 10 සැරයක් විතර හැප්පුණොත් ඉවරයි. අඩෝ සද්දේ දෙද අඩෝ කතා කරලා වැඩක් තියෙනවද? නෑනේ. ඒක තමයි කට පියන්නේ. එක දෙයක් කියන්න මං කවද්දම හැප්පුවේ නැත්තේ කියලා මුන් අහනවා.
ට්‍රැෆික් එක අට උඩු අල්ලයිද ලිසියේ පවර් එක අල්ලායි මගේ කිසිම අතුරු ආන්තරාවක් නැතිව අපි ගානට ලෑන්ඩ් කරා අතුරු පාරෙන් ගිහිල්ලා බලමු අතුරු පාර වතුර ගාවට යන්නේ අඩුව අපිට ලයිට් යනවා එනවා මෙහෙට ගිහිල්ලා පස්සේ පිටිපස්සට යමු මෙහෙන් ගියොත් අපරාධයෙන් ආවේ මං දිවෙන කොට හරි කියලා මෙහෙට හැරුණේ මට මතක් වෙන්නේ Need for Speed Most Wanted 2005 ඒකේ වගේ අස්සට රින් ගන්න බෑ කඩාගෙන යනවනේ ඒක නම් එතකොට දැන් මේ ජෙම් එක ගන්නෙ කොහොමද අයියෝ බං ඔය ජෙම් එක කෝඩ් නෑ ඕනේ නෑගේ වට උනේ ඉතින් මේ අලුම ලස්සනට පාර මැද්දේ ගියදී ගන්න හිතෙන්නේ නැද්ද මොනිකවන් හිටපන් ඩයමන්ඩ් එකක් උඹලා යන පාර මැද්දේ තියෙනවා ගන්න නැද්ද තව එක ඒ බා අපි මේ පිටිපස්සට යන්න අපි පොඩ්ඩක් ඩ්‍රිෆ්ටිං මොඩ් එකට දාගමු දන්නවා මේ ගන්න විදිහ කෙලිය නේද තාප්පෙටම එහෙනම් කොල්ලෝ අපි ගියා ඔව් ඔව් එහෙම යනවායි කිව්ව පළේට යනවාද බං මං යනවා කිව්ව රෙපෙයා කරන්න හරිද ඩ්‍රිෆ්ටිං මොඩ් එකට දාගන්න three sixty bro වැල්ලේ ඩ්‍රිෆ්ට් කරන්න ඕනේ අම්මට උඩ මොකක්ද වෙන්නේ මට බස් එක බ්‍රේක් එකක් ගහද්දී එන සද්දයක් එනවා අපි නෝමල් මොඩ් එකට දාමු රුපියල් 5000ක් ගන්න දෙන chance එක නෑ කොයින්ස් 5000 රුපියල් 5000 නෙවෙයි ආනේ දෙන්නම් අද 8000ක් නේ දෙන්න
ආයෙත් try එකක් දෙන්නකෝ. මේ පාර හොඳට මම මතක් කරලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා ඩ්‍රිෆ්ට් කරනවා. ඔව් මට උඩු ක්‍රෑෂ් එක. මැප් එක ඔය දෙනවා නම් හිතා ගන්න පුළුවන් පාර. හැරෙන්න පැත්ත අපිට කියන්න ඕනේ නෑනේ බා. ඒ ඉස්සෙල්ලා යන්නේ ඒකනේ. කෙලින්ම කෙලින්ම තිබ්බ හින්දා චෙක් පොයින්ට් එක ගිහිල්ලා යන්නේ. අතන ෂෝට් කට් එකක් තිබ්බා මම ඒක දැක්කා. ඒ උනාට පස්සේ තමයි දැක්කේ. මේ පාර නෑ යන්න පුළුවන්. මම බැලුවා උඩින් පැනලා යන්න තින්නේ. උඹලා හිතන්න ඇති මං ජෙම් එක ගන්න නැවතුවායි කියලා. එහෙම නවත්තන්නේ නෑ බං මම මොඩෙක් නෙමෙයි. තව 3යි බං. අන්තිම 2. This is the final checkpoint boys. අපිට පුළුවන්. Great job. Good job බං. ඒක ඉංග්‍රීසි බැරි. මූ මහ මෝඩයෙක් එක්ක. මූ කිව්වේ කවුද? මං. චරේන බං. ආයෙ කරන්න දෙයක් නෑ. අපි අර ඉස්සෙල්ලා වෙන්නපු අපි ට්‍රැක් කරගත්ත ලොකේෂන් එකට යනවා. යනවාද එපාද? අපෝ අඩෝ ආසම නැති එක ස්ටන්ට් පාකෝ කියන්නේ පාකෝ කියලා අඩෝ රීට්‍රයිලු මුගේ ආච්චිට අඩෝ තල්ලුවක් දුන්නව මම ආසම නැති වැඩක් තමයි හැබැයි මේක ඔව් පාකෝ කියන එකට අපරාධ මම නම් බැලුවේ නෑනේ 5000 දෙනා ගෙවින්ද ඉතින් ආව සල්ලි පෙරේතකම බලපන් ඉතින් සල්ලි හින්දා වෙන දේවල් මිනිසුන්ට මං වගේ මිනිසුන්ට විශේෂයෙන් බේබා මන් ළමයි සිරා මොකද මං ඉස්සෙල්ලා finish hari kollo ඔක්කොම පොඩ්ඩක් ඉන්න යන්න කලින් පොඩි දෙයක් තියෙනවා GTA වල වගේ මේකෙත් තියෙනවද දන්නේ ඔයගොල්ලෝ හිතන දේ මං හිතන දේ ඔයගොල්ලන්ට හිතනවද දන්නේ උඩට ගිහිල්ලා බලමු
තා චුට්ටක් ඉක්මනට යන්න තිබ්බා. මාගේ ඩ්‍රයිවිං ස්කිල්ස් හොඳට තිබ්බා. මං හිතන දේ මෙතන තියෙනවා බා. ඊට කලින් මෙන්න මේක කරන්න. මගේ ඔය පොඩ්ඩේ ඉන්න කාවුඩ් අඩ හරි නංකොල්ල අපි ගියා යෝ ෆ්‍රන්ට් ෆ්ලිප් එහෙනම් කොල්ල අපි මේකේ ඩැමේජ් කරගෙනම ගෙදර යනවා. අපි දැන් ගේම් කීයක් මිස් කරගත්තද කියලා ළඟට ගිහින් රතු කට්ටේ තියෙන හෙල්ත් එක නම් ඔය අඬුවක් පෙන්වන්නේ අන්න ඒක. එහෙනම් කොල්ල අපි ගියා. බයි. ඔයාලා ලයික් කරලා නැත්නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න. ෆලෝ කියලා කැල්ල නැහැ නේ. එහෙනම් කොල්ලෝ අපි ගියා.